බයිතක්සලාවේදී රනිල් ආන්දෝලනාත්මක කතාවක 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් FBI ආයතනයේ විසින් සිදු කර ඇති සොයා ගැනීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළහොත් එක්සත් ජනපදයේ ඍණාත්මක ප්‍රතිචාරයක් දැක්විය හැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනතුරු අඟවනවා. ඉරාජ් වීරරත්න සහ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ සමාජිකයෙකු වන මිලින්ද රාජපක්ෂ සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ පැවසුවේ ප්‍රහාර පිටුපස මහමොලකරු සහරාන් හෂීම් බව FBI පරීක්ෂණයෙන් නිගමනය වූ බව ඔහු කියනවා. පාස්කු ප්‍රහාරයෙන් ටික කාලයකට පසු තමාට පෞද්ගලිකව කතා කර විමර්ශන සඳහා සහාය වීමට FBI යෙදුවේ ජනාධිපති ට්‍රම්ප් බවත් රනිල් කියනවා. මම ඇමරිකානු තානාපතිවරයා සම්බන්ධ කරගන්නා විට FBI කණ්ඩායමක් ඒ වන විටත් රටට පැමිණ තිබුණා. එවිට එවකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මා සමග කතා කිරීමට කැමති බව මට දන්වන ලද අතර අපි දුරකථන ඇමතුමක නිරත වුණා. ඒ අවස්ථාවේදී ට්‍රම්ප් ජනාධිපති FBI ඇතුළු සියලු සහාය ලබා දුන්නා. ඉන් ටික කාලයකට පසු ඇමරිකානු තානාපතිවරයා සමග පැවති හමුවකදී FBI නියෝජිතයෙක්ද ඊට සහභාගී වුණා. ස්කොට්ලන්ඩ් යාඩ් ආයතනයේනුත් පැමිණියා. එක්සත් රාජධානියද සහාය ලබා දුන්නා. ඔහු කීවා. පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකානු නියෝජිතයෙකු විමර්ශනය කරන අවස්ථාවේදී අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බව පවසමින් රනිල් වික්‍රමසිංහ පැවසුවේ මෙය ට්‍රම්ප් ජනාධිපතිව සිටියේදී සිදු වූ බව. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ජනාධිපති. සහරාන් හෂීම් මහමොලකරු බව පවසන වාර්තාව මම විශ්වාස කරනවා. දැන් අපි නැවත වරක් මෙය කලබල කළහොත් කුමක් සිදු වේවිද? ජනාධිපති ට්‍රම්ප් කෝපයට පත් කිරීමේ ප්‍රතිවිපාක ඔබ දන්නවා. අපට කිසිවක් කළ නොහැකි වනු ඇති. ශ්‍රී ලංකාවේ කෙනෙක් වේවා ජනාධිපති ට්‍රම්ප් වේවා කාට කෝප විය යුතුදැයි අප දැනගත යුතුයි. සත්‍ය අඩංගු එක්සත් ජනපද FBI වාර්තාව මා සතුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපට ගැටෙන්නට බෑ. එය යුක්‍රේන ජනාධිපති වලඩිමිර් සෙලෙන්ස්කිට සිදු වූ දෙයට සමාන සිදුවීමක් සහ තීරුබදු වැඩිවීමක්ද ඇති කරයි. ඔහු කියනවා.